මෙන්න මේ මොකද්ද? ඈ? දැහැත් වට්ටිය. මේක පිළිගන්නේ මොකටද? ඈ? ධර්ම දේශනාවට ආරාධනාවට. මෙන්න මේ මොනවද? ඈ? හුණුනේ. ආරාධනා වට්ටියේ මේ මොනවද? මතක තියාගන්න. ධර්ම දේශනාවට ආරාධනා කරන ආරාධනා වට්ටියේ තියන්නේ දැහැත් පමණයි. තේරුණානේ? පුවක් හුණු දුම් කළ දාන්නේ නව පාසල් වාරයට ගුරුන්ට බුලත් දීලා වඳිනවද? බුලත් පුවක් හුණු දුම් කළ දීලා වඳිනවද? අම්මට තාත්තට සිංහල අවුරුද්දට බුලත් පුවක් හුණු දුම් කළ දීලා වඳිනවද? බුලත් දීලා වඳිනවද? බුලත් දීලා වඳිනෝනේ. එහෙනම් හාමුදුරුවන්ට ගෞරව කිරීම පිණිස මේ පුවක් මොකටද? ඔයත් දැන් මේක මෙහෙම කරොත් මතු අනාගත પરම්පරාව මේක දකින්න પરම්පරාව මොනව නොකරයි? දැන්ට තියෙන බුලත් පුවක් හුණු දුම් කළ සාදික්කා වසාවාසි කරදමුංගු කරාබුණටි ඉඟුරු පියලි කොත්තමල්ලි සමහර ඒවා නායක හඳුර යකඩ යන විතරයි අඩු. හાર્ඩ්වෙයාර් එක වගේ. ඔව් සමහර තැන්වල මේව දාලා මෙහෙම ලොකුවට හදලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ගොංකම හොඳටම කරලා. තව ඉස්සරහට යනකොට මේව දකින්න ඔයාලගේ පොඩියෝ මුණුපුරු මිනිපිරියෝ ඒකාන්තයෙන්ම මේකට දානවා මොකද්ද? බුලත් පුවක් හුණු දුම් කළ බීඩි දෙකයි ගල් කාලයි. ඒ විදිහට මට්ටමට හදනවා. ඒ නිසා දැම්ම ඉඳලා පුරුදු වෙන්න මේ වැරදි වැඩ කරන්න එපා.